කොහොමද ඔයාලට? ඔන්න අපේ නුවරඑළියේ 5 වෙනි දවස පටන් ගන්නයි යන්නේ. ඉතින් අපි මේ ඉන්නේ මට්ටිපොළ. අපි ඊයේ රෑ නවාතැන් ගත්ත හෝටල් එකේ උඩ තට්ටුවේ. මෙතෙන්ට පේන view එක තමයි මේ තියෙන්නේ. පට්ටිපොළ කියන්නේ ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ පිහිටලා තියෙන තැන. එතකොට මේ අපිට ඇතින් පේන්නේ දුම්රිය ස්ථානය. එතකොට එතනින් එහාට අපිට වටේටම පේනවා ලස්සනට වවපු ඉඩම්. ඉතින් මම දැක්කා උදෙන්ම කට්ටිය එකතු වෙලා කැරට් ගලවනවා. අපිට අයිඩියා එකක් ආවා එතෙන්ට ගිහින් චුට්ටක් කතා කරලා එන්න ඕනි කියලා. යමු බලන්න. මේ ටික ගලලා ඉරච්ච ගමන් හිටවනවද ආපහු? ආපහු හිටවනවා. සාමාන්‍ය කොච්චර කාලයක් කරාද? ගලවන්න? ඔව්. මස් 3මාරෙන් ගලවනවා. ඉතින් මෙයාලා මේ කැරට් ගලවන විදිහ දැක්කාම මට තාසෙ හිතුණා කැරටලයක් ගලවලා බලන්න ඕනි කියලා. කොයි වගේද, ලේසිද නැත්නම් අමාරුයිද කියලා බලන්න. සමහර වෙලාවල් වලට ටිකක් අර දකින්න තරම්ම ලේසි නැහැ. ඒ වුණාට ගලව ගන්න පුළුවන්. ලොකුම අපහසුතාවයකුත් නැහැ. මට නම් ඉතින් ඒක අලුත් අත්දැකීමක් වුණා. ඔන්න ඉතින් ඊළඟට අපි ආවා එතන තියෙන පොඩි කෑම කඩේකට. ඇත්තටම කෑම කන්න කියලා අපිට තිබුණේ ඒ කඩේ විතරමයි. හැබැයි හරිම ලස්සනට තිබුණා පුංචි උනත් කඩේ. ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් වලින් සරසලා චූටි බුෆේ එකක් arrange කරලා හොඳට තිබුණා. ඉතින් පිරිසිදුවට අපි උදේට එතනින් කාලා එහෙම තමයි පිටත් උනේ පට්ටිපොළින්. ඔන්න අපි දැන් මේ පහු කරගෙන යන්නේ ලංකාවේ උසම ස්ථානයක පිහිටලා තියෙන දුම්රිය ස්ථානය පට්ටිපොළ. ඉතින් මේ පට්ටිපොළ කියන්නේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය කියන්න හේතුව තමයි මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1897ක්. ඒ කියන්නේ අඩි 6240ක් වගේ උසකින් තමයි මෙතන දුම්රිය ස්ථානය පිහිටලා තියෙන්නේ. ඒ වගේම අවම උෂ්ණත්වයකට පත්වන දුම්රිය ස්ථානයේ විදිහට සඳහන් වෙන්නේ පට්ටිපොළ දුම්රිය ස්ථානය. ඉතින් ඒක නිසා තමයි ලංකාවේ අපිට ලංකාවේ උසම ස්ථානයක පිහිටි දුම්රිය ස්ථානයේ විදිහටත් අවම දේශගුණයක් අවම උෂ්ණත්වයක් බලපාන දුම්රිය ස්ථානයේ හැටියටත් මේ පට්ටිපොළ හඳුන්වන්නේ. අපි දැන් මේ ඉතින් යන්නේ පට්ටිපොළ පහු කරගෙන ඔහිය පැත්තට. ඒ ඔහියට යනකොට අපිට හෝටන් ප්ලේස් හම්බ වෙනවා. ඉතින් අපි ඊයේ හවසත් හෝටන් ප්ලේස් එකේ ගේට් එක ගාවටම ඇවිල්ලා නම් ගියා. ඒ ඉතින් පරිසරයේ තියෙන සුන්දරත්වය බලන්න, ඒ ලස්සන විඳින්න, මිහිඳු මේ චුට්ටක් සෙල්ලම් කරන්න ඒ ටිකට තමයි ආවේ. දැන් ඉතින් මේ දවල් කාලේ අපි මේ පරිසරය නැවතත් බලාගෙන ඉස්සරහට යනවා ඔහිය දක්වා.
ඉතින් අපි මේ හෝටන් ප්ලේස් එකට ඊයේත් ඇවිල්ලා ගිය හේතුව තමයි මේක හවස 4 වගේ වෙන වෙලාවට තමයි හරියම ලස්සන පරිසරයක් මීදුමෙන් වෙහිච්ච සුන්දර පරිසරයක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම හවස් කාලේ ආවොත්. ඕගොල්ලෝ ඉස්සෙල්ලාම වතාවට නුවරඑළියේ යනවා නම් මේ පළාත බලන්න යනවා නම් ඔයාලා හවස 4 3:00 පස්සේ වගේ මේ පැත්තට එනවා නම් ඇත්තටම හරිම සුන්දර පරිසරයක් බලා ගන්න පුළුවන්. හැබැයි හෝටන් ප්ලේස් එකේ මෙතන ගේට් එකෙන් එහාට යන්න හවස 4න් පස්සේ දෙන්නේ නැහැ. ඉතින් මෙතනින් ටිකට් එකක් අරගෙන තමයි අපි හෝටන් ප්ලේස් එකට යන්න ඕනේ. ඒත් එක්කම මට කියන්න ඕනේ පුදුමාකාර ලස්සන ඇත්තටම ලෝක උරුමයක්. ඉතින් හරි ආඩම්බරයි නේද ලංකාවේ අපේ. ඉතින් යම් බලන්න අපිත් එක්ක හෝටන් ප්ලේස් එක කොයි වගේද කියලා. ඉතින් මේ හෝටන් ප්ලේස් එකට කලින් නම තිබිලා තියෙන්නේ මහා එළියතැන්න කියලා. මහා එළියතැන්න පසුකාලීනව තමයි අපේ රට ඉංග්‍රීසි ජාතිකයන්ගේ පාලන කාලේ තමයි හෝටන් ප්ලේස් කියන නමින් පරිවර්තනය වෙලා තියෙන්නේ. ඇත්තටම ලංකාවේ උස්සම මට්ටමකින් පිහිටලා තියෙන තැනිතලා භූමි ප්‍රදේශයක් විදිහට තමයි මේ මහා එළියතැන්න හඳුන්වලා තියෙන්නේ. උසින් කියනවා නම් මුහුදු මට්ටමේ ඉඳන් උස මීටර 1200ත් 2300ත් අතර වගේ උසකින් තමයි මේ හෝටන් ප්ලේස් එක තැනිතලා භූමිය පිහිටලා තියෙනවා කියන්නේ. ඉතින් ඇත්තටම මේකේ විශාලත්වයේ විදිහට හෙක්ටයාර 3160ක වගේ වර්ග ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මට ආසෙ හිතුණා මේ කණ්ඩිය වගේ තියෙන එකෙන් එහා පැත්තේ මොන වගේද කියලා බලන්න. ඒක නිසා පොඩ්ඩක් මම ගිහිල්ලා බැලුවා. හැබැයි පස්සේ තමයි දැනගත්තේ මේ විදිහට මේ තෘණ භූමි දිගේ ඇවිදගෙන යන්න නම් දෙන්නේ නැහැ කියලා. ඇත්තටම නොදැනුවත්ව කරපු දෙයක්. හැබැයි මෙතනින් එහා පැත්තේ තිබුණේ මේ වගේම භූමි ප්‍රදේශයක් තමයි. එතන ඉතින් පොඩි පඳුරු වර්ග තිබුණා. එහෙම ටිකක් කැලෑ ආශ්‍රිත විදිහට තමයි තිබුණේ. ඒ වගේ තැන් තියෙනවා පාරායින යනකොටත්. ලොකු වෙනසක් දැක්කේ නැහැ ඉතින්. ඒ වුණාට ඕනේ උනේ බලන්න මොකද්ද මෙතනින් එහා පැත්තේ තියෙන්නේ කියලා.
ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ හෝටල් ප්ලේස් එකෙන් වර්ල්ඩ්ස් එන්ඩ් හැමෝම දන්න ලෝකාන්තේ බලන්න යන්න තැනට කිට්ටුව ටිකක් බහැලා බලන්න ඕනි කියලා හිතුණා. ලස්සන වතුර පාරක් යනවා. ඇත්තටම අති පිරිසිදුයි වතුර පාර නම්. ඉතින් මාළුත් හිටියා ගොඩක්. මේ ඒරියා එකේ තියෙන මේ විශේෂත්වයම තමයි මේ හරියේ පිපෙන විශේෂ මලක් තමයි මහරත්මල කියන්නේ. ඉතින් මේ මහරත්මල් පිලා ඉවර වෙලා යන කාලේ තමයි ජූලි කියන්නේ. අවුරුදු මාසවල මැයි ජූනි වල වගේ තමයි මහරත්මල් වැඩි හරියක්ම හෝටල් ප්ලේස් වල පිපෙන්නේ. ඉතින් අපිට බලන්න කීපයක් වගේ ඉතුරු වෙලා තිබුණා. ඇත්තටම හරි සතුටුයි. මේක හරීම ලස්සනට හැම තැනම පිපෙනවා. මම මීට කලින් ආපු වෙලාවක මම දැකලා තියෙනවා. ඒක හරිම ලස්සනයි. ඒ ගොඩක් හැම තැනම තියෙන ගස්වල පිපුණාම දැනට නම් ඉතින් කීපයක් විතරයි අපිට බලා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ. හෝටල් ප්ලේස් කියන්නේම ලංකාවට ගොඩාක් විශේෂ වෙච්ච පක්ෂීන් වර්ග, ශීරපායි වර්ග, උභයජීවී, සමනල වර්ග, ඒ වගේම ගොඩාක්ම ලංකාවට විතරක් ආවේනික සත්තු වර්ග ගොඩාක් ජීවත් වෙන වනාන්තර ප්‍රදේශයක්. ඒ වගේම තමයි මම අහලා තියෙනවා හෝටල් ප්ලේස් කියන්නේ හෝටල් ප්ලේස් වලට විතරක් ආවේනික සත්ව විශේෂ ගොඩක් මෙහි ජීවත් වෙනවලු. ඉතින් අපිට ගොඩාක් වටිනා කියන අපේ ලංකාවේ අතිශයින්ම වටිනාකමකින් යුක්ත ප්‍රදේශයක් තමයි මේ හෝටල් ප්ලේස් කියලා කියන්නේ. ඉතින් අපේ පුතාලටයි මහත්තයාටයි ඕනේ වුණා මේ ටිකක් වැඩිපුර ෆන් කරන්න. ගොඩක් ලස්සනයිනේ, වටපිටාව හොඳට පැහැදිලි, වාහන අඩුයි, නිදහස් හැම දෙයක්ම නිසා මේගොල්ලෝ ඉතින් පොඩි ඇඩ්වෙන්චර් ටුවර් එකක් ගියා. මමත් ඉතින් බලාගෙන හිටියා බොහොම පරිස්සමට ඉතින් කරන්න ඕනේ. හැබැයි ඉතින් හරිම විනෝද වුණා බබාලා තුන්දෙනා. ඉතින් අපි හෝටල් ප්ලේස් එකට සමු දීලා හිමීට පල්ලමට බහින්න පටන් ගත්තා. ඒ කියන්නේ ඔහේ පැත්තට.
ඔහිය රේල්වේ ස්ටේෂන් එක තමයි අපි දැන් මේ පහු කරන්නේ. එතනින් එහාට තමයි හපුතලේ පැත්තට අපි දැන් ඉතින් යන්න හිතාගෙන ඉන්නේ. අබාන ලස්සන අර පැත්තට අල්ලලා උඩ බැලුවද? ඒ ගහේ ඇහැද? බැලුවා. රාස කැලි. තව අපි කියන්නේ රාස කැලි කියලා. මේ බෝඩ් එකේ බලන්න මොකද්ද කැලේ නම තියෙන්නේ? පුතා මේ බෝඩ් එකේ කැලේට නමක් දාලා තියෙනවද මං කරේ? අම්මා කියවල වාහන වලදී තියෙනවා අම්මා. කර රක්ෂිතයක් තමයි. ඔය කියන්නේ මම ප්‍රදේශේ නමනේ. හෙක්ටයාර 2261 6.3 විශාලයි බදුල්ල දිසාවේ එලිමඩ අඩවියේ අම්මා සංරක්ෂිත වනාන්තරය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් තමයි මේ පරිපාලන සේවාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීලා ඒගොල්ලොත් එක්ක එකතු වෙලා තමයි සංරක්ෂණ සේවාව මන් කරන්නේ. අපි හිටියේ වර්සෙන් වල උඩ වර්සෙන් එකට පේන්නේ මේක තමයි ඔහිය. ඒකත් හරියට දන්නේ. ෂූ කරන්න. ඉතින් බහලා එන්නකෝ. බහලා එන්න. ෂූ කරන්න ඕන. අර මොකද අර අතක් කියලා කරගෙන? කොහොමද ෂූ? එන්න බලත් බහලා එන්න. ආ මේස් දෙක දාගෙන ඉන්න. වානේ. හා ඔයාලත් එන්න. එන්න. කොහි නතර සබයි. සභාව තමයි ඉස්ලාම ට්‍රේනින් කරවන්නේ අපේ ළමයින්ට. මුලින්ම කම්පියුටර් එකේ ඉන්නේ. අත ගන්න කොස්ස ගැටුණා. මම හැම ගාලා දෙනවා හොඳ කොස්ස. ආ අතෝ ගන්න මීඩුම් වලාරි. අතර අපි ඉදලක් හදාගෙන ආපුවා. ඒතුලට පට්ට කෝටුවක් දෙන්නම්. මොන කෝටුවක් හැදෙන්නේ නැති කෝටුවක්. අර පට්ට කොටු කියලාද කියන්නේ? හැදෙන්නේ නැති කෝටුවක්. ඒවට පට්ට කොටු කියලාද කියන්න බයි? කෝටුවක්. ආ ඒ පට්ට කොටු දේවා.
ඉතින් අපි ඔහිය රක්ෂිතය පහු කරලා හපුතලේ පැත්තට ගියා. අද රෑට අපි නවතින්න හිතාගෙන ඉන්නේ හපුතලේ. ඉතින් අපි ලොජ් වෙන තැනට යනකොට නම් ගොඩක් රෑ වෙලා තිබුණා. මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ අපේ රූම් එකේ බැල්කනි එකට අවට වටපිටාව රෑට පෙනුණු විදිහ. ඉතින් ඔන්න අපි සින්දු කියලා සෙල්ලම් කරලා කෑම කාලා එහෙම තමයි ඉතින් ඊළඟ දවසට රෙඩි වුණේ. සිහිසරේ සස්සරේ මාන දුන්නේ සෙනේ ගීතෙන් මත් වෙලා දිවිතුරා ගයනවා. අපි රෑ කෑම එක කාමරේටම ඕඩර් කරගත්තා. මොකද ගොඩක් මහන්සි වෙලා හිටිය නිසා අපිට එළියට ආපහු යන්න බෑ කියලා හිතුණා. ඉතින් රෑ කෑම කාලා හෙට දවසට තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බලන්නකෝ අපේ පැටවුන්ගේ දඟ. අපිට ඉතින් ඒව බලන වැරෙන්න තවත් දෙයක් නැහැනේ නේද? පොඩ්ඩක් එයාලගේ දඟ වැඩ ටිකක් බලාගෙනම හෙට දවසට යන්න ලෑස්ති වෙමු.
Taburi kan? Taburi. 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 Taburi ini. Awalnya gian. Walah. Ada mana? Wahala kan? Wahala. Sipak ya? Sipak. Puasa ya? Ini ada. Ala badara di video udah putar habis ini. Ada yang nama keren. Watte kaya. Wala kere. Dilawan dia nih. Kata dia ini kakak. Ini kakak. Umbe ya. Umbe. Cendol. Umbe. Ada. Ya. Ala batai nate video udah kudara satu kali balik kawe nasi. Ala betul pintu betul. Aneh orang kena. Aneh orang kena. Nah. Aju bajar ada bicu udah kujen sampai sini ada kalau baju kawe tapi itu lah. Lagi. Cak bogi jagi. Sekian deh. ඉතින් බලමු නේද හෙට දවසට අපි මොනවද කරන්නේ කහපුතලේ මොනවද අපිට බලන්න තියෙන්නේ තවත් සුන්දර තැන් ගොඩාක් ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙ අපි එහෙනම් අදට නවතින්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.